සිල්ක් ස්මූත් බටර් ක්‍රීම් එකක් හදන්නයි යන්නේ. මුලින්ම බටර් කප් එකක් දාගන්නවා. මං යූස් කරන්නේ ස්ටෑන්ඩ් මික්සර් එකක්. ඕගොල්ලෝ හෑන්ඩ් බීටර් එකක් යූස් කරනවා නම් ඕගොල්ලොන්ට හිමින් ලෝ බීට් එකේ ස්ටාර්ට් කරලා පොඩ ස්පීඩ් එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් මං පටන් අරගෙන තියෙන්නේ ලෝ ස්පීඩ් එකේ. විනාඩි 2-5 අතර කාලයක් මේ විදිහට මික්ස් වෙන්න තියන්න ඕනේ. දැන් මම ස්පැචුලා එකකින් වටේ තියෙන බටර් ටික ඔක්කොම ආයෙ මැද්දට එකතු කරනවා. දැන් මේ විනාඩි 4කට පස්සේ දැන් නම් බටර් එක හොඳට ස්මූත් වෙලා තියෙනවා. හොඳ සිල්කි ඔයිලි ගතියට එන්න පටන් අරගෙනයි දැන් තියෙන්නේ. විනාඩි 5කට පස්සේ මම පොඩ අයිසින් එකතු කරන්න පටන් ගන්නවා. අයිසින් එකතු කරනකොටත් අඩු ස්පීඩ් එකේ තමයි අයිසින් එකතු කරන්නේ. මොකද එතකොට අයිසින් හොඳට මික්ස් වෙනවා. ඒ වගේම හැමතැනම අයිසින් විසික් වෙලා යන්නෙත් නැහැ. ඉතින් මේක ලේසි. ඒ වගේම පස්සේ ආස් කරන්නත් කරදරයක් නැහැ. පොඩ අයිසින් මික්ස් වෙනවා. ඒ නිසා මම දැන් වටේ තියෙන එක්ස්ට්‍රා අයිසින් ටිකයි බටර් ටිකයි මැදට එකතු කරනවා. දැන් මම අයිසින් දෙවෙනි කප් එකත් පොඩ එකතු කරනවා. අපේ බටර් වලට අයිසින් අනුපාතය තමයි 1:3. ඉතින් අපි මුලින්ම බටර් කප් එකක් යූස් කරා. ඊට පස්සේ අයිසින් sugar කප් එකක් එකතු කරා. low speed එකේ මේ ටික ඔක්කොම හොඳට මික්ස් වෙන්න මම මැෂින් එක ඔන් කරලා තියෙනවා. තුන්වෙනි අයිසින් sugar කප් එකත් එකතු කරගන්නවා. මේ වෙනකොට විනාඩි 10ක විතර කාලයක් ගිහිල්ලා ඉවරයි. මේ මික්ස් එකටම කිරි මිලිලීටර් 15ක් එකතු කරනවා. වැනිලා මිලිලීටර් 10ක් එකතු කරගන්නවා. ඊට පස්සේ දැන් පොඩ්ඩක් ස්පීඩ් එක වැඩි කරලා මික්ස් වෙන්න තියනවා. දැන් මම ස්ටෑන්ඩ් මික්ස් එක පොඩ්ඩක් නැවැත්තුවා. මොකද වටේම තියෙන අයිසින් ටික එකතු කරගන්න ඕන නිසා. දැන් අයිසින් ටිකත් එකතු කරලා ආයෙත් මික්ස් එක ඔන් කරා. දැන් නම් චුට්ටක් හයි ස්පීඩ් මික්ස් වෙනවා. මේ විදිහට තවත් විනාඩි 3ක් මම මේ අයිසින් එක බීට් කරගන්නයි යන්නේ. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මේ අයිසින් එකේ සිල්ක් ස්මූත් ගතිය එළියට එන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම කලර් එකත් වෙනස් වෙලා තියෙන්නේ. කහ පාට දැන් සුදු පාට වෙලා තියෙන්නේ ගොඩක්. මේ තියෙන්නේ අපේ අයිසින් එක විනාඩි 14කට පස්සේ. ඕගොල්ලන්ට පේනවා කොච්චර ස්මූත්ද, ඒ වගේම සිල්කි දිලිසෙන ටෙක්ස්චර් එකක් දැන් ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම අයිසින් එකත් හරිම රහයි, කැට මුකුත් නැහැ. හොඳ ස්මූත් එකට අයිසින් එකක් තියෙනවා. ඕගොල්ලොත් මේ වීඩියෝ එක බලලා බටර් සිල්ක් ස්මූත් අයිසින් එකක් හදලා මට කමෙන්ට්ස් වලින් කියන්නකෝ කොහොමද තත්ත්වය කියලා.